ශුක්‍රාණු පිට නොවීම ඔබේ පිරිමිකමේ අඩුවක්ද? අද අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් මගේ ඔන්ලයින් කන්සල්ටේෂන්ස් වල හරියට අහන ප්‍රශ්නයක්. හැබැයි තමන්ගේ මිතුරන් එක්කවත් කතා කරන්න අකමැති මාතෘකාවක් පිළිබඳව. retrograde ejaculation. නැත්තම් සුරාන්තයෙන් පස්සේ එකපාරට ශුක්‍රාණු තරලය පිට නොවීම. සාමාන්‍යයෙන් සුරාන්තයකට පස්සේ මොකද්ද සිදුවන්නේ? අපි කියන්නේ සෙමිනල් වෙසිකල්ස් වල හැදෙන ශුක්‍රතරලය ශුක්‍රාණුත් එක්ක මුත්‍ර මාර්ගය දිගේ ශිශ්නයේ ඉදිරියට එනවා. මේකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ මුත්‍ර මාර්ගයයි මුත්‍රාශයයි එකතු වෙන තැන බ්ලැඩර් නෙක් එක ගාව තියෙනවා පොඩි සර්කියුලර් මසල් එකක්. මේක තදවීම මේක ටයිටන් වුණාම තමයි ශුක්‍රතරලය ශිශ්නය දිගේ ඉදිරියට එන්නේ. හැබැයි retrograde ejaculation එකේදී මොකද්ද වෙන්නේ? මේ වෙලාවට වෙන්නේ අර මං කිව්ව මාංශපේශිය උම තද වෙන එක. ඒක හරියට තද වෙන්නේ නැතුව ඒක පොඩ්ඩක් ඇරෙනවා. එතකොට ශුක්‍රතරලේ මුත්‍රාශය පැත්තට යනවා ශිශ්නයේ පැත්තට යන්නේ නැතුව. එතකොට මෙහිදී වෙන්නේ සුරාන්තයක් පිරිමි කෙනෙක්ගේ සුරාන්තයක් ඇති වෙනවා. හැබැයි ශුක්‍රතරලේ නැත්තම් ඉජැකියුලේෂන් එක ශුක්‍රතරලේ පිටවීම සිදු වෙන්නේ නැහැ. මේකට කියන්නේ ඩ්‍රයි ඕගැසම් එකක් කියලා. ඔබට කොහොමද මේක පේනව ඇත්තේ? ගොඩක් වෙලාවට ඔබට නෝටිස් වෙන්න පුළුවන් ඔබේ ශුක්‍රතරලේ අඩුවීමක් වෙන්න පුළුවන්. නැත්තම් නැත්තටම නැති වෙන්න පුළුවන්. ඒ එකක්. දෙවනියට ක්ලවුඩි යූරින්. ඒ කියන්නේ ඔබ ලිංගිකව එකතු වුණායින් පස්සේ සුරාන්තයකට පස්සේ ඔබේ මුත්‍රාවල පැහැය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. කිරි පාට වගේ වෙන්න පුළුවන්. මොකද ශුක්‍රාණු මුත්‍රාශය පැත්තට ගිහිල්ලා මුත්‍රා එක එකතු වෙලා ඒකයි ඒ පැහැය වෙනස් වීමක් ඇති වෙන්නේ. මේක ඔබේ සෞඛ්‍යයට අහිතකරද? මේක ඩේන්ජරස් කන්ඩිෂන් එකක්ද? කොහෙත්ම නෑ. මොකද ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි ශුක්‍රාණු ඇඟට උරා ගනීද? එතකොට මට මොනවා හරි වෙයිද? එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ මේ හේතුවෙන්. තවත් දෙයක් කියන්න ඕනේ. මේකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි retrograde ejaculation වල සරුභාවය නැත්තම් fertility ප්‍රශ්නයක් එනවා. මොකද ejaculation එකක් නැත්තම් ශුක්‍රතරලයේ පිටවීමක් වෙන්නේ නැත්තම් කොහොමද ඔබයි ඔබේ බිරිඳයි ගැබ් ගැනීමක් දරුවෙක් හදන්නේ කොහොමද කියන එක. ඒකට වෙනම පිළියම් වෛද්‍ය විද්‍යාව අනුව තියෙනවා. මෙහෙම ඩ්‍රයි ඕගැසම් එකක් නැත්තම් retrograde ejaculation එකක් නැත්තම් ශුක්‍රතරලයේ පිට නොවෙන්න මොනවද තියෙන්න පුළුවන් හේතු? එකක් තමා ඔබ පුරස්ති ග්‍රන්ථියේ නැත්තම් ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එකේ ඔපරේෂන් එකක් කරලා තියෙනවා නම්. මේකෙන් අදහස් කරන්නේ පුරස්ති ග්‍රන්ථිය අර වර්ධනය වීමත් එක්ක එන ඔපරේෂන් එකක් නැත්තම් පුරස්ති ග්‍රන්ථියේ පිළිකාවක් නිසා වෙන ඔපරේෂන් එකක්. මේ හේතුව වෙන්න පුළුවන් ඔබට retrograde ejaculation එන්න. තවත් දෙයක් තමා ඔබ දීර්ඝ කාලීනව දියවැඩියා රෝගීන් පෙළෙන කෙනෙක් නම්. එතකොට ඔබේ ශ්‍රෝණි ආශ්‍රිතව ස්නායුවල වෙනස්කම් වෙනවා. එතකොට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර සර්කියුලර් මසල් එක තියෙනවානේ මුත්‍රාශය ගාව ඒක වීක් වෙන්න පුළුවන්. තවත් හේතුවක් වෙන්න පුළුවන් දෙයක් තමා ඔබ ගන්න බෙහෙත්. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබ පුරස්ති ග්‍රන්ථියේ වර්ධනයට ගන්නවා නම් බෙහෙත් జాතියක් ටැම්සුලොසින් කියලා ඇල්ෆා බ්ලොකර්ස් එහෙම ගන්නවා නම් මේ බෙහෙතට retrograde ejaculation එන්න පුළුවන්. තවත් අධිරුධිර පීඩනයට ගන්න බෙහෙත් ආතතියට ගන්න බෙහෙත් මේ බෙහෙත් වලට මෙහෙම retrograde ejaculation එන්න පුළුවන්. තවත් හිතන්න ඔබ කොන්දේ සර්ජරි එකක් ස්පයිනල් සර්ජරි එකක් කරලා තියෙනවනම් ඊටත් අමතරව ඔබේ ශ්‍රෝණියේ රේඩියේෂන් මොකක් හරි කැන්සර් එකක් මොනවා හරි තිබිලා රේඩියේෂන් දීලා තියෙනවනම් මේ අවස්ථාවේදී අර සර්කියුලර් මසල් එක වීක් වෙලා ඔබේ retrograde ejaculation එකක් දකින්න පුළුවන්. මේකේ වැදගත්ම කියන්න ඕන දේ තමා ඔබට retrograde ejaculation නැත්තම් ශුක්‍රතරලය හරියට පිට වෙන්නේ නැත්තේ ඔබ භාවිතා කරන ප්‍රතිවර්ගය බෙහෙත් හන්දනා ඔබ ඒ බෙහෙත් නැවැත්තුවොතින් ගොඩක් වෙලාවට විශේෂයෙන් ටැම්සුලොසින් වගේ ඇල්ෆා බ්ලොකර් පෙත්තක් නවත්තනවනම් ශුක්‍රාණු පිටවීම යථා තත්ත්වයට ගන්න පුළුවන් බෙහෙත් නැවැත්තුවයින් පස්සේ. ඔබට මේ තත්ත්වය තියෙනවා නම් නිසි වෙලාවට සුදුසු වෛද්‍යවරයෙක් හමු වෙලා දරුඵල ලබා ගන්න නැත්තම් මේ තත්ත්වය මගහර ගන්න පුළුවන්කම තියෙනවා. අපි වෛද්‍යවරුන් විදියට ගොඩක් දකින දෙයක් තමා retrograde ejaculation නැත්නම් dry orgasm නැත්නම් ශුක්‍රතරලේ හරියට පිට වෙන්නේ නැති වුනහම පිරිමි අය අතරේ ගොඩක් වෙලාවට ලැජ්ජාව, බය, තමන්ගේ පෞරුෂය, තමන්ගේ පිරිමිකමේ අඩුවක් දැනෙනවා. ඒකන්ද ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ලිංගිකව හැසිරෙන්න කැමති නෑ, ඔවුන්ගේ බිරිඳත් එක්ක ඉන්න කැමති නෑ. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ මේක වෛද්‍ය විද්‍යාව අනුව රෝගයක්. ඔබේ පිරිමිකමේ කිසිම වෙනසක් වෙන්නේ නෑ මේ රෝගය හන්දා.
වැදගත් වෙන්නේ සුදුසු වෙලාවට සුදුසු වෛද්‍යවරයෙක් ගොඩක් වෙලාවට යුරලෝජිස් කෙනෙක් මෞත්‍රලිංගික වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගැනීම.